වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුවක් පොරොන්දුවක් ඡන්ද පොරොන්දුවක් තමයි ඉන්ධන මිල විශාල ලෙස අඩු කරන එක. මොකද බර ගාණක් මේවට ටැක්ස් ගහනවා. ඉන්ධන නෙමෙයි ගහන්නේ ටැක්ස් කියලා කිව්වා. ඉතින් ඒක අඩු කරන්න තමයි මේ ආණ්ඩුව ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් විදිහට දීලා ආවේ. කොහොම හරි දැන් ඇවිල්ලා වසර දෙකකට ආසන්න වෙනකොට අසීමිත ලෙස අර අපි දැක්කා අපිට මතකයි රනිල් වික්‍රමසිංහරට බාර ගන්නකොට තිබිච්ච තෙල් මිල ආයෙත් මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය එළවලා මේ රට බංකොලොත් වෙලා කියලා අහපව් මේගොල්ලෝ බාරගත්තාම යලි වෙලා තියෙන්නේ ඒ දේම නේද කියලා සිද්ධ වුණාම ඡන්දදායකයන්ටත් පොඩි හිටිකිතයක් දුකක් තමුන්ට ස්වයං විවේචනයක් ඇති. මොකද මේ වෙනකොටත් 438ට පෙට්‍රල් ලීටරය දෙනවා. හැබැයි අපි දැක්ක මේ හරිනියමන සූරිය අගමැතිවරිය කියනවා අපි ඉන්ධන සහනයක් ලබා දීලාලු ඒ දෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් රුපියල් 700කටවත් වෙන්න ඕනිලු හරි මිල. දැන් ඒ සහන දීපු නිසාලු ඒ මිලට දෙන්නේ. එතකොට බ්‍රෙන්ඩ් බොරතෙල් තමයි ලංකාවෙන් ගන්න. දැන් මේ වෙනකොට ඩොලර් 73කට වගේ බහලා තියෙනවා. ඩොලර් 150කට 200කට 180කට ගිය කාලෙත් මේ මිලම තමයි විකුණු මිල විදිහට තිබුණේ. ඉතින් 150කින් අඩු කරන්න පුළුවන් මිල මේ වෙලාවේ ඩීසල් පෙට්‍රල් දෙකේම. ඉතින් ඒක නොකරන්නේ හේතුව මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපිට හිතා ගන්න බෑ. හිතා ගන්න පුළුවන් වුණත් ඉතින් ඒවා කියලා වැඩක් නැහැ. මේ ආණ්ඩුව කියලා ආපු දේවල් නෙමෙයි කොහොමද කරන්නේ. හරණියමර සූරිය 700කට දෙන්න තෝ හිතුවද අපිට පිස්සු කියලා. රුපියල් 700ට පෙට්‍රල් ගහගන්න. උඹලා ආණ්ඩුව ගෙනාවේ උඹලා බලයට ගෙනාවේ මොකටද? ජනතාවගේ කරපිටින් ජනතාවගේ ප්‍රශ්න වලින් ඇවිල්ලා අද ජනතාවට කොකා පෙන්නනවා මේ වත්මන් ආණ්ඩුව. රට සීග්‍රයෙන් අගාධයකට යන ගමන් තමයි මේ තියෙන්නේ. මේගොල්ලෝ ගල්ලංගුරු වංචා කරලා හැකර්ලට සල්ලි දීලා ඒ කරපු වංචාවන් කවර් කරගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ 230කට 225කට 250ක් කියමුකෝ. ඒ වගේ මිදුලකට දැන් පෙට්‍රල් ලීටරය දෙන්න පුළුවන් කමක් තියෙනවා මේ බොරතෙල් බරල් එක අසීමිත ලෙස අඩුවීමත් එක්ක. අතර එකතු කරලා කූප්පලා අටරවුම් කරලා ඇස් ලොකු කරලා දවසල කියපු දේවල් දැන් කරන්න පුළුවන්. බහුතර බලයකුත් තියාගෙන ඉන්නේ. නමුත් එහෙම තියෙද්දි ඇයි මේ පෙට්‍රල් මිල අඩු කරන්නේ නැත්තේ? ඔවුන් කරපු විවිධ යම් වංචාවලට එතකොට කරපු දූෂණ ඒ මුදල් එක්ස්ප්‍රෙස් කරගන්නවද? එහෙම නැත්නම් අර කාංචන ටික 160 වගේ මේ ආණ්ඩුවේ කාට හරි යනවද? නැත්නම් ගුරුල් දෙකට සුවිසල් මන්දිර ගහන්න ආව වගේ දෙගුණයක් මහත් වෙන්න ඒවා බැලුවහම නිකන් එක දේවල් අපි ඔළුවල මැවෙනවා. දැන් අර කෑ ගහපු සුදත්ත තිලකසිරිලට අර LTT හිතවාදී ලාල් මුන්ගේ කටවල වලට හෙන ගහලා. මේ කාලකන්ණි තාම එක දිගට කඩ යනවා. මුන්ට හෙන ගහලා කටවල වලට කතා කරන්න මේ සම්බන්ධයෙන්. අඩු මිල ඉහළ යාම සහ අනිකුත් සියලු භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ ඩීසල් පෙට්‍රල් මිල ඉහළ යාම බලපානවා. ඉතින් ඒක අඩු කරා නම් අර සමස්ත ක්‍රියාවලියම සහන ජනතාවට ලබා දෙන්න හැකියාවක් තිබුණා. නමුත් මේ වෙද්දි කිසිම දෙයක් නැතුව රුපියල් 700ට දෙන්න ඕනි හරියට අපි සහනයක් විදිහට 438ට දෙන්නේ. ඒ හින්දා මේ නිකන් chance ඉල්ලන්න එන්න එපා. නිකන් අඩු කරන්න ඉල්ලන්න එන්න එපා වගේ එකක්. මේ ආණ්ඩුවේ කලකන් විසින් මාධ්‍යයට කියනවා. ඉතින් මේවා දැක්කම ජනතාවගේ ලේ නටනවා මිසක් ඊට වඩා බලාපොරොත්තුවක් නැහැ. කොහොමත් මේගොල්ලෝ හොඳින් නැත්තම් නරකින් ක්‍රමයට තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒක නිසා හිත හදාගෙන අර 68 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරගත්ත ආණ්ඩුව මව්දි මව්පියෝ මතක් කරගෙන පාඩුවේ ඉන්න.